සාදරයෙන් පිළිගන්න වීඩියෝකට මේ වීඩියෝගෙන් සාකච්ඡා කරන්න 2023-24 ඕලෙවල් මැත්ස් පේපර් එකේ පළවෙනි පේපර් එකේ B පාර්ට් එකේ ආපු පළවෙනි ව්‍යුහගත රචනා ගාන. මේ ගාන අහලා තියෙන්නේ භාගයි ප්‍රතිලෝම සමානුපාතය. නැත්නම් මිනිස් දින සම්බන්ධ කරලා. මේ වීඩියෝ එකෙන් බලමු මේ ගාන හදන්නේ කොහොමද? ඒ වගේම කොටස් වල ලකුණු වෙන් වෙලා තියෙන්නේ කොහොමද කියලා. මම මේ ගාන සාකච්ඡා කරද්දී හැම කෙටි ක්‍රමයක්ම හැම වැදගත් කරුණක්ම කියනවා. ඔයාලට පුළුවන් ඒ ටිකත් ඉගෙන ගන්න. බලමු මේ ගානට වැදගත් කරුණු මොනවද කියලා. මෙතනදී ප්‍රධානම වැදගත් කරුණ තමයි වැඩ ප්‍රමාණයමයින ඒකයක් තියෙන මිනිස් දින කියලා. මිනිස් දින ගාන ගන්න මිනිසුන් ගණන ගුණ කරනවා දින ගණනේ. ඕක තමයි ප්‍රධානව දැනගන්න ඕනේ. ඊට අමතරව මේ ගානට භාගවල වැදගත් කරුණු කීපයක් තියෙනවා. මම ඒක ගානේදී විස්තර කරනවා. මුලින්ම ගාන කියවගමු. මිනිසුන් කණ්ඩායමක් සහභාගීත්වයෙන් අධීර 3ක් යටතේ තාප්පයක් බැඳීමට සැලසුම් කර ඇත. පළමුවන අධීරයේදී මිනිසුන් 10 දෙනෙක් එකතු වෙලා දින 4ක් වැඩ කරලා තාප්පේ මුළු දිගෙන් 7න් 4ක වැඩ ප්‍රමාණයක් නිම කරනවා කියනවා. එහෙනම් අධීර 3ක් තියෙනවා. මේ වගේ ගානක් ලියාගද්දී හැම වෙලාවෙම සටහනක් දාගන්න. මිනිසුන් 10 දෙනයි දවස් වැඩ කරනවා 4ක්. ඒ කරලා මුළු දිගෙන් 7න් 4ක් ඉවර කරනවා. මෙතනදී තාප්පයේ මුළු දිග තමා භාග සංඛ්‍යාවේ සම්පූර්ණ එක ඒකකය වෙන්නේ. කියන්නේ එකක ප්‍රමාණය කියලා ගන්නේ තාප්පයේ මුළු දිග. මම මේ ගැන භාග පාඩමේදී සම්පූර්ණයෙන්ම කතා කරලා දෙනවා. ඔයාලට භාග පාඩමේ අඩුපාඩුවක් තියෙනවා නම් මම ඒකට වීඩියෝ එකක් කරලා දෙනවා. ඔයාලට ඒක බලලා අඩුපාඩු ටික හදා ගන්න පුළුවන්. ගානේ රෝම ඉලක්කම් 1 අහනවා. තාප්පයේ බැඳීමේ පළමුවන අධීරය යටතේ කරන ලද වැඩ ප්‍රමාණය මිනිස් දින කීයද? මිනිස් දින කියන්නේ වැඩ ප්‍රමාණයමයින ඒකකයක්. ඒක ගන්න මිනිසුන් ගාන ගුණ කරනවා වැඩ කරපු දින ප්‍රමාණය. රෝම ඉලක්කම් 1ට උත්තර ලියමු. මිනිසුන් 10ක් වැඩ කරා දින 4යි. එහෙනම් පළවෙනි අධීරයේදී වැඩ ප්‍රමාණය මිනිස් දින එනවා 40ක්. ගානේ ලකුණු දීලා දෙන විදිහ බලමු. මිනිසුන් 10 දින 4ෙන් ගුණ කරනවට 1 ලකුණයි. මිනිස් දින 40 කියලා උත්තරේ ගන්නවට 1 ලකුණයි විදියට රෝම ඉලක්කම් 1ට ලකුණු 2ක් දීලා තියෙනවා. රෝම ඉලක්කම් 2 කියනවා තාප්පේ ඉතිරි වී ඇති දිගින් 3න් එකක් දෙවන අධීරයේදී නිම කරනු ලැබුවේ නම් එම ප්‍රමාණය තාප්පේ මුළු දිගින් කොපමණ භාගයක්ද? දෙවන අධීරයේදී ඉවර කළ දෙන්නේ ඉතිරියෙන් 3න් එකක්. මෙන්න මේ ඍණ අකුර මම භාග පාඩමේදී කිව්වා ඍණ අකුරෙන් හැම වෙලාවෙම සංකේතවත් කරන්නේ ಗುಣ කිරීම. මුලින්ම හොයාගන්න ඕනේ ඉතිරි වෙලා තියෙන ප්‍රමාණය කොච්චරද කියලා. මම කිව්වා මුළු දිග 1යි කියලා ගන්නවා. එතනින් 7න් 4ක් අඩු වුණොත් නේද ඉතිරි වෙච්ච ප්‍රමාණය එන්නේ. එහෙනම් රෝම ඉලක්කම් 2 මුලින්ම ඉතිරි ප්‍රමාණය හොයාගෙනමු. ඒකට එකෙන් අඩු වෙනවා පළවෙනි අධීරයේ වැඩ ප්‍රමාණය 7න් 4ක්. භාග සංඛ්‍යාවක් සුළු කරගන්නකොට පොදු හරය ගන්න ඕනේ. මෙතන පොදු හරය 7යි. පොදු හරය ගන්න විදියක් දන්නේ නැත්නම් භාග පාඩමේදී උගන්වලා තියෙනවා. 7ට 1 7යි 1 වරක් 7 7යි. එකකින් අඩු වෙනවා 7ට 7 1යි 1 වරක් 4 4යි. 7න් 4ක් අඩු වුණාම 3යි යට 7. 7න් 3ක් ඉතිරි වෙච්ච ප්‍රමාණය ලැබෙනවා. එහෙනම් දෙවන අධීරයේදී කළා තියෙන්නේ හතෙන් 3න් එකක් මේක ලියා ගන්න පුළුවන් 7න් 3 ගුණ කිරීම 3න් 1 කියලා 3ට 3 සුළු කර හැකි 7න් 1ක වැඩ ප්‍රමාණයක් තමයි දෙවන අධීරයේදී කරලා තියෙන්නේ. එහෙනම් මේක තමයි මුළු දිගෙන් භාගයක් විදිහට මේ ලැබිලා තියෙන්නේ. බලමු මේකට ලකුණු දීලා තියෙන්නේ කොහොමද කියලා. මුලින්ම මෙන්න මේ 7න් 3 ගන්නවට 1 ලකුණක් දීලා තියෙනවා. ඊළඟට මෙන්න මේ ගුණ අකුර දාලා ගුණ කිරීම ලියා ගන්න කොටසට 1 ලකුණයි. අවසාන උත්තරේ 7න් 1 ගන්නවට 1 ලකුණයි විදියට රෝම ඉලක්කම් 2ට ලකුණු 3ක් දීලා තියෙනවා. එහෙනම් ඒ රෝම ඉලක්කම් 2 හොයාගත්ත தත්ත්වයක් අපි මෙතෙන්ට දාගමු. අධීර 2ේදී නිම කරලා තියෙන මුළු තාප්පයෙන් 7න් 1 ප්‍රමාණයක්. රෝම ඉලක්කම් 3 කියන තාප්පයේ බැඳීමේ දෙවන අධීරයේ නිරත වුණේ මිනිසුන් දෙන්නෙක් පමණක් නම් ඔවුන් දෙදෙනාට ඒ සඳහා කොච්චර දින ගණනක් ගත වෙනවද කියලා. ඒ කියන්නේ මෙතෙන් අනිවාර්යෙන් මිනිස් දින සම්බන්ධ වෙනවා. 7න් 4ක වැඩ ප්‍රමාණයක් සමාන වුණේ මිනිස් දින 40කට නේද රෝම ඉලක්කම් 1ට ගත්ත උත්තරේ. 7න් 1ක ප්‍රමාණයක් ගන්න මෙන්න මේ 4 ඉලක්කම මේක බෙදෙන්න ඕනේ. එතනින් ලැබෙනවා 44න් බෙදුනහම මිනිස් දින 10ක් විදියට 7න් 1 ප්‍රමාණයක්.
මෙන්න මේක තමයි වැදගත්ම දේ. මෙතන මේ 7න් එක වැඩ ප්‍රමාණයක් කරලා තියෙන්නේ. එහෙනම් මෙතන වැඩ ප්‍රමාණය ගන්න පුළුවන් මිනිස් දින 10යි කියලා. මිනිසුන් වැඩ කරා කියනවා දෙන්නෙක්. එහෙනම් ගත වෙච්ච දින ගාන අහන්නේ. මෙතන මිනිසුන්ට මිනිසුන් සුළු වුණාම දින 5ක් ගත වෙනවා මෙන්න මේ වැඩේට. බලමු මේ කොටස් වල කොහොමද ලකුණු වෙන් වෙලා තියෙන්නේ කියලා. මෙන්න මේ 7න් එක මිනිස් දින 10යි කියලා හොයාගන්නවට එක ලකුණක් දීලා තියෙනවා. දින 5යි කියලා හොයාගන්නවට එක ලකුණක් දීලා තියෙනවා. එහෙනම් රෝම ඉලක්කම් 3ට ලකුණු දෙකක් දීලා තියෙනවා. රෝම ඉලක්කම් 4 කියන තාප්පය බැඳීමේ තුන්වන අදියර තුල නිම කිරීම සඳහා මීටර් 200ක දිගක් ඉතිරිව ඇතනම් තාප්පයේ මුළු දිග අහනවා. එහෙනම් මෙතන අන්තිමට එන්නේ ඉතිරි ප්‍රමාණය. අපි මුලින්ම ඉතිරිය හොයාගෙන ඉන්න ඕනේ. ඒ ප්‍රමාණය සමාන වෙනවා කියලා කියනවා මීටර් 200කට. ඒක පැහැදිලි නේද? එහෙනම් මුලින්ම ඉතිරිය හොයාගමු. තාප්පයේ මුළු දිග 1යි. එකෙන් අඩු වෙන්න ඕනේ. අදියර 1ේදී ඉවර කර ප්‍රමාණය 7න් 4යි. අදියර 2ේදී 7න් 1යි. එහෙනම් එකෙන් අඩු වෙන්න ඕනේ. වරහණක් දාන්න ඕනේ අනිවාර්යයෙන්ම. 7න් 4ට එකතු වෙනවා 7න් 1ක්. ආයේ සරල භාග සුළු කිරීමක් තියෙන. මෙතන වරහණ දාන්නේ මුලින්ම මේ ඇතුළ සුළු වෙන්න ඕනේ. ඒ කියන්නේ අර 1 බෙගුදර කියලා නීතියක් තියෙන්නේ සුළු කිරීමේ. එන්න ඒකත් මතක් කරගන්න. එකෙන් අඩු වෙනවා පොදු හරය 7. මෙතන 4යි 5යි. මෙතන පොදු හරය ගන්න පුළුවන් 7යි. 7න් අඩු වෙනවා 5ක්. 7න් 2යි. මෙන්න මේ ඉතිරි වෙච්ච ප්‍රමාණය දැන් ලැබුණා 7න් 2යි කියලා. එහෙනම් ඒක සමාන වෙනවා 200යි මීටර වලට. ගානේ අහන්නේ තාප්පයේ මුළු දිග. ඒ කියන්නේ 7න් 7. ඒ කියන්නේ සම්පූර්ණ එකක්. එහෙනම් මේ පැත්තේ එක කරගන්න ඕනේ. ඒකට මෙන්න මේ 7 ඉලක්කම මේ පැත්තට ගුණ කරනවා. 2 ඉලක්කම මේ 2 ඉලක්කම පහළට ගන්නවා. 200යි මීටර ගුණ කිරීම 7 යට 2 සමාන වෙනවා 1ට. 2ට 2 1යි 200ට 100යි. 7ක් 100 700යි. 700යි මීටර විදියට තාප්පයේ මුළු දිග ලැබෙනවා. දැන් බලමු මේ 4 වෙනි කොටසේ ලකුණු දීලා තියෙන විදිය. මෙන්න මේ ප්‍රකාශනය ලියා ගන්නවට එක ලකුණයි. ඊළඟට මෙන්න මෙතෙන් ගන්නවට එක ලකුණයි. අවසන් උත්තරයට එක ලකුණයි විදියට රෝම ඉලක්කම් 4ට ලකුණු 3ක් දීලා තියෙනවා. එහෙනම් ඔන්න ඔය විදිහට තමයි 2023 24 පළවෙනි ව්‍යුහගත රචනා ගාන හදන්නේ. මම හිතනවා ගොඩක් තියරි කරුණු මතක් වෙන්න ඇති කියලා. එහෙනම් තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.